අදත් මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. අදත් මේ හදන්නේ රසම රස කෑමක් හදන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. අද මම හදන්නේ රසම රස එබරැල්ලා වෑංජනයක්. මම මේ විදිහට එබරැල්ලා ගෙඩි ටික සුද්ධ කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට සෝදගෙන එබරැල්ලා ටික කපා ගමු. එබරැල් වෑංජනයට අවශ්‍ය වෙන්නේ අමු මිරිස් කරපිංචා, බීලූණු, සුදු ලූණු, රම්පේ කරපිංචා. ඒ ටික තමයි. ඊට පස්සේ එබරැල්ල ටික මේ විදිහට කපා ගමු. එබරැල්ල ටික කපාගෙන ඊට පස්සේ බීලූණු ටිකයි අමු මිරිස් ටිකත් කපා ගන්නවා. ඉඟුරු සුදු ලූණු ටිකත් මේ වෙලාවේ තලලා අයින් කර ගන්නවා. ඊළඟට කපාගත්ත එබරැල්ලා කෑලි ටිකට මම කහ කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක් සහ ලුණු කුඩු ටිකක් එකතු කරලා මෙන්න මේ විදිහට වතුර පොඩ්ඩක් දාලා මේක අනා ගන්නවා. ඊට පස්සේ අට්ටිය ලිපේ තියලා මේ විදිහට පොල් තෙල් ටික එකතු කරගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට තලාගත්ත ඉඟුරු ටිකයි සුදු ලුණු ටිකයි මේ විදිහට එකතු කරගත්තා. ඉඟුරු සුදු ලුණු ටික පොඩ්ඩක් තෙලේ බැදගමු ටිකක් සුවඳ එනකම්. ඊට පස්සේ මම මේ එකතු කරගත්තේ තෙල් ටිකටත් මිරිස් කුඩු හැන්දක් එකතු කරගත්තා. ඒ වෑංජනේ රතු පාට තියෙන්න ඕන හින්දා. මම අනාගත්ත එබරැල්ල ටික මේ විදිහට එකතු කරලා දැන්. ඊට පස්සේ කපාගත්ත බීලූණු ටික, අමු මිරිස් ටික, කරපිංචා, රම්පේ ටික මේ වෙලාවේ එකතු කර ගන්නවා. තව උළුහාල් කුරුඳු පොතුත් එකතු කර ගන්නවා. ඔගොල්ලෝ මේ වෑංජනයට මේ වෙලාවේදී එනසල් පොඩි කරල් 3ක් විතර තලලා එකතු කරගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරගමු. කලවම් කරගෙන එබරැල් ටික තැම්බගෙන තව වතුර ටිකක් එකතු කරන්න ඕනේ. එබරැල්ල කෑලි ටික වැහෙන ප්‍රමාණයට එනකම් වතුර ටිකක් එකතු කරගමු. මෙන්න මේ ප්‍රමාණයට. ඊට පස්සේ මේක වහලා විනාඩි 5කට පස්සේ බලමු. විනාඩි 5කට පස්සේ දැන් තැම්බීගෙන එනවා. අපි නැවතත් වහලා විනාඩි 5කට පස්සේ බලමු. මෙන්න විනාඩි
විනාඩි 5ක් නේ විනාඩි 3කට පස්සේ දැන් නම් හොඳට තැම්බීගෙන එන්නේ. තව පොඩ්ඩයි තැම්බෙන්න තියෙන්නේ. දැන් මම මේ වෙලාවේ මේකට ලුණු කුඩු ටිකකුයි ගම්මිරිස් කුඩු ටිකයි තුන පහ කුඩු ටිකයි එකතු කර ගන්නවා. තුන පහ කුඩු ටිකත් එකතු කරලා මේක අපි හොඳට හැඳි ගාගමු. දැන් නම් බරල් එක හොඳටම තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ තව අපිට තියෙන්නේ එකම එක જાතියයි එකතු කරන්න. ඒ තමයි සීනි ටික. ඔන්න සීනි ටිකත් මේ වෙලාවේ මම එකතු කරගත්තා. දැන් නැවතත් මේක හොඳට හැඳි ගාගමු. මේ තියෙන්නේ මම හදපු රසම රස ඇඹරැල්ල වෑංජනය. අද මම මේ ඇඹරැල්ල වෑංජනය හැදුවේ තෙලුයි වතුරයි යොදාගෙන. තව ඇඹරැල්ල හදන ක්‍රම තියෙනවා. ඔන්න අද මම හැදුවේ මෙන්න මේ විදිහට තමයි. ඇඹරැල්ල වෑංජනය හරිම රසට තිබුණා. ඉතින් ඕගොල්ලොත් මේ විදිහ ඇඹරැල්ල වෑංජනයක් හදලා රස බලන්න. පුළුවන් නම් කමෙන්ට් එකකුත් දෙන්න. එහෙමනම් ඕගොල්ලන්ට සුබම සුබ දවසක් වේවා.